Hello guys, ඉතින් ඔයාලා කට්ටිය අදත් my channel එකට සාදරයෙන් පිළිගන්න ඕනේ. ඉතින් අද අරගෙන ආවේ T900 Pro Max L කියන smart watch එකේ full unboxing full review video. ඉතින් මතක් කරන my channel එකට watch කරන්න අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඉස්සරහ මේ වගේ videos ගොඩක් එන්න තියෙනවා. ඉතින් ඔයත් my videos බලන්න subscribe කරලා නෙවෙයි නා අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යන් අද video එකට. ඉතින් guys අපිට මෙන්න මේ වගේ box එකක් තමයි අද product එකේ හම්බෙලා තියෙන්නේ. ඉතින් මේකත් මම purchase කරේ Daras කියන app එකෙන්. ඉතින් මේකට ඕන link ඔක්කොම මම description එකේ දාලා තියන්නේ. ඉතින් අද video එකෙන් කතා කරන මෙන්න මේ watch එකේ full unboxing and full review එක. ඉතින් මතක් කරනවා my channel එකට ඔත් කියන අනිවාර්යෙන් subscribe එකතු වෙන්න. ඉතින් ඉස්සරහ videos ගොඩක් එන්න තියෙනවා. එහෙනම් අපි යන් දැන් video එකට කතා කරමු. ඉතින් මේ box එක ගැන කතා කරොත් උඩින්ම T900 Pro Max L කියලා watch එකේ නම සඳහන් වෙනවා. ඊට පස්සේ 2.0 display එකක් තියෙනවා කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙතන 9 කියලා ලොකුවටම ගහලා තියෙනවා. ඉතින් මේක අර T900 watch එක නෙමෙයි T900 Pro Max L කියන watch එක තමයි. ඉතින් මේක මෙන්න මේ විදිහේ ටිකක් හොඳ box එකකින් අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති 2.0 display එකක් තමයි මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ price range එක ගැන කිව්වොත් මේක 2000 2500ත් අතර මුදලකට ඔයාලට 1000කින් ගන්න පුළුවන්. ඉතින් මේ මෙන්න මේ විදිහට උඩින් එයාලා app එක ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහටම ඒ app එක ගැන කතා කරනවා. ඉතින් watch එක මෙන්න මෙහෙම side එකෙත් 9 කියලා ගහලා තියෙනවා. මේක ඇලුමිනියම් කේස් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ පැත්තේ watch කියලා ගහලා තියෙනවා. ඉතින් මේකේ back එකේ මේකේ තියෙන features ඔක්කොම සඳහන් කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට අනිවාර්යෙන් මේ හැම features එකක් ගැනම කතා කරන්න. ඉතින් මෙතන watch එකේ photo එකක් වගේම ඒකේ තියෙන features කියලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන features ගොඩක් තියෙන. ඉතින් මේක ඔයාලට ඉතින් අපිට මෙන්න මේ වගේ මේකේ health rate එක ස්පෝර්ට් කරනකොට කැලරි ප්‍රමාණය එන්නේ වගේ ගොඩක් features ඇත්තටම අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ගැන තමයි මෙන්න මේ back box එකේ back එකේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මෙන්න මේ විදිහට තමයි මේ features එක මේකේ වැඩ ගන්න. ඉතින් ඇත්තට මේව නම් හරියටම පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක මට recommend කරන්න පුළුවන්. ඉතින් මේ price range එකත් එක්ක එච්චර දෙයක් දෙන්න බෑ ඇත්තටම. එහෙනම් අපි දැන් මේක unbox කරන් බලමු කොහොමද මේක ඇතුලේ pack කරලා තියෙන්නේ කියලා. අපිට මෙන්න මේ වගේ box එක side එකෙන් open කරගෙන product එක එළියට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට මෙන්න මේ watch එක හම්බ වෙනවා. වෙන මොකුත් box එකේ ඇතුලේ නෑ. අපිට මේකේ user guide එකයි product එකයි විතරයි බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට යාලා user manual එකක් දීලා තියෙනවා. එන්න ඒකේ තියෙන විදිහට ඔයාලට පුළුවන් මේක ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරගන්න. ඉතින් මේක ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරන විදිය මම ඉස්සරහට වීඩියෝ එකෙන් කතා කරනවා. මෙන්න මේ විදිහට ඒ ඇප් එක ගැන විස්තර සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ QR එක ස්කෑන් කරලා මේක ඇප් එක දාගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු අපිට තව හම්බෙලා තියෙන ප්‍රොඩක්ට් එකේ අයිටම් මොනවද කියලා. ඉස්සල්ලාම අපි කතා කරොත් මෙන්න මේ විදිහට අපිට මේකේ ස්ක්‍රිප්ට් දෙක බලා ගන්න පුළුවන් වෙනවා. يعني බෙල්ට් දෙක මේක මම බැක් එකෙන් තමයි අරන් තින්නේ. ඔයාලා මේක ඉතින් බයි කරනකොට ඕනේ පාට එකකින් ගන්න පුළුවන්. මේ වගේ හොඳ බෙල්ට් එකක් හම්බෙලා දිනවා අපිට. අපි මෙන්න මේකේ පැත්තකින් තියාගෙන ඉතුරු එක ගන්න කරා. ඉතින් මෙන්න මේ විදිහට චාර්ජරය අපිට හම්බෙලා තියෙනවා. චාර්ජර් එකට මේකේ කේබල් එක විතර හම්බෙලා තියෙනවා. ඉතින් මේක වයර්ලස් විදියට තමයි යාලා ඒක හදලා තියෙන්නේ. ඒ වුණාට මේක අර නොබ් දෙක watch එකත් එක්ක කනෙක්ට් වුනේ නැත්තම් charge වෙන්නේ නැහැ. ඉතින් එන්නේ ඒක පොඩ්ඩක් මෙතන අවාසි. ඉතින් ඔයා දන්න T900 එකේ මේක වයර්ලස්ම සපෝට් කරන. ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ. ඒක උඩින් නිකන් තිබ්බාම charge වෙන්නේ. ඉතින් මේක එහෙම බෑ. මේක හරියටම මෙතෙන් තියෙන charging point දෙක watch එකත් එක්ක ගෑවෙන්න ඕන. ඉතින් මේ වගේ ටිකක් සාමාන්‍ය තත්ත්වයක charger එකක් තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි දැන් product එක අරගෙන බලමු කොහොමද quality එක කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි product එක තියෙන්නේ. මෙන්න මේ විදිහට තියෙන product එක. මේක ඇත්තටම polythene cover එක දාලා තියෙන්නේ. අපි දැන් මේක අයින් කරන් බලමු watch එක කොහොමද තියෙන්නේ කියලා. මේක setup කරගන්න විදිහ මම වීඩියෝ ඉස්සර කතා කරනවා.
ඉන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඇත්තටම හොඳ කොඩිටියකින් වොච් එක තියෙනවා කියලා පේනවා. අපි නම් මෙතන තියෙන ස්ටිකරේ අයින් කරන් බලමු. ස්ටිකර් අයින් කරගත්තා. මෙන්න මේ විදිහට තමයි වොච් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක බලනකොට ඇත්තටම හොඳ වොච් එකක් කියලා කියන්න පුළුවන්. 2000 2500ත් අත යනවා. ඔයාලා මේ ගානට ගන්න පුළුවන් කියන්නේ ලොකුම දෙයක්. එහෙනම් අපි දැන් මේක වොච් එක ඔන් කරගෙන බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මෙන්න මෙතන ඔයාලා පෙන්නද සයිඩ් එකේ පවර් බටන් එක මේකේ බලා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් මේ වොච් එක ඔන් කරගෙන බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපිට මෙන්න මේ විදිහට මේ වොච් එක ඔන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති 9 කියලා වැටලා ලොකුවට මෙන්න මේ වොච් එක මෙන්න මෙහෙම ඕපන් වෙනවා. ඉතින් මේ වොච් එක මෙන්න මේ විදිහේ Apple වොච් එකක් විදිහට නම් බලා ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඇත්තටම මේ ගොඩාක් quality නෑ. ඉතින් මේ price range එකත් එක්ක යනකොට ඉතින් මේ ගාන ඩිස්ප්ලේ එකක් ඇත්තටම වටිනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපිට පැටන් ගොඩක් තියෙනවා. මෙන්න මෙතන තියෙන බටන් එක කරකවලා අපිට මේ පැටන් මාරු කරගන්න පුළුවන්. ඉතින් මෙතන මෙන්න මේ ස්පීකර් එක තියෙනවා. අපිට මේක ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරලා ඕනි කෙනෙක් එක්ක කෝල් එකකින් කතා කරන්නත් පුළුවන්. කෝල් ආන්සර් ගන්න පුළුවන්. ඒ වගේ ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේකේ තව හાર્ට් බීට් ඒ වගේනත් පුළුවන්. ඉතින් ඒ වගේ ලොකු දෙයක් කතා කරන්න නෑ ඇත්තටම. අපි එහෙනම් දැන් මේකේ කොහොමද ඇප් එකට මේක කනෙක්ට් කරගන්නේ කියලා කතා කරමු. ඉතින් අපිට මෙන්න මේ විදිහට මේ වොච් එකේම QR කෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට මෙන්න මේ පේන විදිහට ෆෝන් එකෙන් ස්කෑන් කරලා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා මේකේ මෙන්න මේ විදිහට ගිහිල්ලා Bluetooth උත් ඔන් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට වීඩියෝ එකේ පැත්තෙන් පේනවා ඇති මේකේ ඇප් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට Bluetooth උත් ඔන් කරගන්න ඕන. ඉතින් යටින් අපිට මේකේ brightness level එකත් අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම features ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඒක ස්කෑන් කරලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. අපිට මෙන්න මේ විදිහට ඇප් එක ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඒ ඇප් එක ඔයාලත් ඔන් කරගන්න. ඉතින් මෙතන allow දීලා ඔයාලා ඔන් කරගන්න. ඔයාලා මොකක් හරි මෙතන setup එකක් කරන්න ආවොත් එන්නේ ඒකත් කරන්න. ඊට පස්සේ මෙතන මේ කියලා icon එකක් තියෙනවා. එන්නේ ඒක උඩ ක්ලික් කරන්න. ඔයාලට පේන තේ යටම දකුණු පැත්තේ එන්නේ ඒක උඩ ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ එතන තියෙනවා add to device කියලා. ඒක උඩ ක්ලික් කරපුවම ඔයාලගේ watch එක පෙන්නනවා. ඊට පස්සේ මේ watch එක උඩ ක්ලික් කරන්න. එන්නේ ඒක උඩ ක්ලික් කරාට පස්සේ එන්න මේ විදිහට load වෙලා ඔයාගේ watch එක මේ app එකත් එක්ක connect වෙන. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන connect වෙන ගමන් තියෙන්නේ පොඩි වෙලාවක් යනවා. තප්පර දෙක තුනක වෙලාවක් යන මෙන්න මේ විදිහට connected කියලා වැදලා මෙන්න මේ විදිහට කනෙක්ට් වෙනවා අපිට බලාගන්න. මෙන්න මෙතන සක්සස්ෆුල් වුණා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ වොච් එක ගැන සීලෝ විස්තර මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති බැටරි කොච්චරක් තියෙනවද ඒ වගේ හැමදේම මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක ගැන ගොඩක් දේවල් ඇත්තටම කතා කරන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඇත්තටම ඔක්කොම ගැන කතා කරන්න බෑ. එහෙනම් අපි දැන් බලමු මේකට කොහොමද wallpaper එකක් මාරු කරගන්නේ වගේ ඒවා කියලා. ඉතින් ඔයාලා ආයෙත් මෙතන යටම තියෙනවා මේ කියලා icon එකක්. ඔයාලා දැන් කලිනුත් ක්ලික් කරපු එක එන්නේ ඒකුඩ ක්ලික් කරාට පස්සේ ඔයාලා දෙවෙනියක් තියෙනවා dial කියලා ඔප්ෂන් එන්නේ ඒකුඩ ක්ලික් කරන්න. ඉතින් ඔයාලා පෙන්න දෙකේ දෙවෙනියක් තියෙන ඔප්ෂන් එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ක්ලික් කරපුවා මෙන්න මේ විදිහට අපිට ගොඩක් වැටෙනවා. ඉතින් මෙතන my dial කියන උඩින් ගිහින් ඔයාලට කැමති කලර් එකක් මේකේ දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට. ඉතින් අපිට ඇත්තට මේක ප්‍රයෝජනවත් වෙන්නේ. ඊට පස්සේ මේ දෙවෙනියක් තියෙන කියන්නේ dial me කියලා. dial mail කියලා තියෙනවා. ඉතින් මෙතන ගිහින් ඔයාලා මෙන්න මෙතන කැමති එකක් ඩවුන්ලෝඩ් කරලා වගේ watch එකට දාන්න පුළුවන්. ඉතින් watch එක ඕන වෙලාවක කනෙක්ට් වෙලා තියෙනකොට මෙන්න මේක watch එකට වගේ අප්ලෝඩ් වෙනවා. ඉතින් මේක අප්ලෝඩ් වෙන්න තප්පර දෙක තුනක වෙලාවක් යනවා. ඉතින් මේ වගේ එකක් ඔයාගේ watch එකට දාන්න. ඉතින් මේක ඕනෙත් නෑ. ඔයාලට පුළුවන් ගැලරි එකේ තියෙන ෆොටෝ එකක් වුණත් දාන්න. ඉතින් මෙතන යටම තියෙන අයිකන් උඩ ක්ලික් කරලා select pictures දීලා මෙන්න මේ විදිහට වගේ ගැලරි එක ඔබන්න. ඉතින් මෙතනින් ඔයාලට කැමති ෆොටෝ එකක් දාලා එන්නේ ඒක ඔයාගේ watch එකට අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ තියෙන මම එහෙම දාපු ෆොටෝ එක මේ වාහනේ ෆොටෝ එක බලන්න මෙන්න මේ විදිහට පුළුවන් ඔයාගේ watch එකේ wallpapers මාරු කරන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක හොඳයි ඇති කියලා. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් යටින් කමෙන්ට් කරන්න. ඉතින් ඇත්තට මේ watch එක කියන්න තරම් වරදක් නැහැ. ඉතින් මේ price range එකත් එක්ක බලනකොට ඉතින් මතක් කරන my channel එක තවත් කෙනෙක් අනිවාර්යෙන් subscribe කරලා එක දෙන්න අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්න මම ශලින් ටෙක්